එසේනම් අද දවසේ අපි සූදානම් වෙනවා උදැසනින්ම මන්දාකිණියට පිවිසෙන්න. ඒකම ඉතින් අංජලි ඉන්නවා. සුබ දැසන. අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මන්දාකිණිය තුලින් අපි සිංහල අලුත් අවුරුද්දට සිංහල හින්දු අලුත් අවුරුද්දට තව බොහෝම කෙටි කාලයයි තියෙන්නේ. මේ කෙටි කාලය ඇතුළතදී අපි සූදානම් වීම තමයි මේ කාලය තුලදී බොහෝ දුරට සිද්ධ වෙන්නේ. අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර එහෙමත් නැත්නම් නැකත් මේ දේවල් කරන්නන් වාලේ කරනවා කියලා කියන්නේ එහෙම කරනවා. නමුත් අවබෝධකින් යුතුව මෙහි හරි අරමුණ මොකක්ද කියලා දැනුවත්ව මේ නැකත් චාරිත්‍ර වාරිත්‍ර කරන්නට තියෙනවා නම් කොයිතරම් හොඳද? ඒ දැනුවත්භාවය ලබා ගන්න හිතුවද මන්දාකිණිය තුලින්? අනිවාර්යෙන්ම ඒ දැනුවත්භාවය සහ මේ දේවල් අපිට කරාම මොනවද ලැබෙන ප්‍රතිඵලය? ඒ දේවල් කරොත් අපිට ඔය කියනම ඊට පස්සේ සුබ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් ඒ දේ අනිවාර්යයෙන්ම මේ වසරේදී අපිට ලැබෙනවා. සමහර විට මෙහි සත්‍යතාවය මේකේ අරමුණ මොකක්ද කියලා නොදන්නා නිසාම අපි මේ දේවල් මග අරිනවා. එච්චර ගණන් ගන්නෙ නැහැ. පුණ්‍ය කාලයට වැඩ කරන්න එපා, ආහාර අනුභව කරන්න එපා. ඒ දේවල් එච්චර ගණන් ගන්නෙ නැහැ. නමුත් අපි මේකේ හරියාකාර මේකේ ගැඹුර මොකක්ද කියලා දැනගත්තොත් සමහර විට අපේ ජීවිතවලට වැඩදායී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසාම තමයි ජ්‍යොතිෂය මේ වෙනුවෙන් සැදී පැහැදී සිටින්නේ අපිට කරුණු කියලා දෙන්න. අද දවසේදීත් සුපුරුදු විදිහට බදාදා දවසේදී ජ්‍යොතිෂය මාතෘකාවෙන් අපිත් එක්ක එකතු වෙන ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් මේ වෙනකොට ඉන්නවා. ඒ තමයි දේශමාන ආචාර්ය මහාන් වික්‍රමසිංහ මහතා. සුබ දවසක් කියලා ඔබ පිළිගන්නවා. ඉතින් අපි මේ කතා කරන මාතෘකාවට අපි ආරම්භයක් ලබා ගන්න කෙසේද? අපි නැකත් ඒත් එක්කම මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මේවා කාලාන්තරයක් තිස්සේ මේ කෙරීගෙන ආපු දේවල්. මේ දේවල් අදටත් සිද්ධ වෙනවා. ඒත් එක්කම තවත් විශේෂ කාරණයක් තමයි මුළු ලංකාවම එකම මොහොතක නිපගිනි මොලවනවා. එකම මොහොතක ආහාර අනුභවය. මේ දේවල් ඇයි මෙහෙම කරන්නට ඕනේ අපි? රටක ජාතියක් වශයෙන්. ඔව් අංජලි, දැන් අපේ රටේ විශේෂයෙන්ම අවුරුදු කීපයක් තිබෙනවා. ඒ අවුරුදු එකක් තමයි ජනවාරි 1 වෙනිදාට ආරම්භ වන වසර. මේක ජාත්‍යන්තර මට්ටමේ නව වසර. ඒ කියන්නේ මුළු ලෝකයේම පිළිගන්න වසර. නමුත් අපේ බෞද්ධයන්ට පොදු වෙච්ච අවුරුද්දක් තිබෙනවා වෙසක් උත්සවය. දැන් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුකූලව සහ හින්දුන්ගේ සහ මේ අපේ ජන සමාජයේ ස්ථාපිත වෙච්ච නව වසර තමයි මේ සූර්යයා මුල් කරගෙන සිද්ධ වන්නා වූ වර්ෂයක් හැටියට තමයි මේ සූර්ය වර්ෂයක ආරම්භය තමයි මේක මේ අවුරුද්ද හැටියට අපි හඳුන්වන්නේ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා. ඒතර මෙතනදී මූලික වශයෙන් පාදක වෙන්නේ සූර්යයා. මූලික වෙන්නේ සූර්යයා. එතකොට සූර්යයා වසරක් ඇතුළත මේ රාශි 12 පසු කරගෙන අංශක 360ක ගමනක් නිමා කරලා නැවත වතාවක් අංශක 360ක ගමනක් ආරම්භ කිරීම. දැන් ඇත්තටම මෙතන සූර්යයා භ්‍රමණය වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් අපි එතනදී සලකනවා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව මේ සූර්යාගේ සංක්‍රමණයක් යම් කිසි ආකාරයක මේ රාශි 12 එහෙම නැත්නම් මේෂ රාශියෙන් ආරම්භ වෙලා මීන රාශිය දක්වා ගමන් ගන්නා වූ රාශි 12ක් ගෙවන්නට සූදානම් වන්නා වූ අවස්ථාව හැටියට සූර්ය මංගල්‍යය හැටියට අපි මෙන්න මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සලකනවා අංජලි. එතකොට මෙතනදී විශේෂයෙන්ම සූර්යාගේ තේජස වැඩි වන්නා වූ අවස්ථාවක්. දැන් මීන රාශිය සිට මේෂ රාශියට සංක්‍රමණය වීම තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ අවසාන රාශිය සිට පළවෙනි රාශියට සූර්යයා සංක්‍රමණය වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සූර්යයා හරි ප්‍රබල වෙනවා. දැන් බලන්න මේ දවස්වල සූර්ය රශ්මියත් හරි වැඩි. මේ සූර්යයා උච්ච වෙන අවස්ථාව. සූර්යයා මේෂ රාශියේ ප්‍රබල වෙනවා. තම රජා සිංහාසනයට එන්නා හා සමාන අවස්ථාවක්. එතකොට මෙන්න මේ අවස්ථාව බොහොම උත්කර්ෂවත් අන්දමින් සමරන්නට හින්දුන් වගේම හින්දු ආభాෂයක් ලබාපු සිංහල අපි හුරු පුරුදු වෙලා තිබෙනවා. මේක මූලික පදනම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැටියට තමයි සලකන්නේ. මොකද සූර්යයා සහ චන්ද්‍රයා මූලික වෙච්ච ශාස්ත්‍රයක් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ. එතකොට සූර්යයා මේ ආරම්භ කරන්නා වූ ගමන් මාර්ගයේ මුල් පියවර අපි බොහොම උත්කර්ෂවත් විදිහට ඒ කාලේ ඉඳන්ම බොහොම අතීතේ ඉඳන් වසර දහස් ගානක ඈත අතීතයක සිට මේක සමරන්නට පුරුදු වෙලා තිබෙනවා. දැන් අපි මේ සඳ එහෙමත් නැත්නම් චන්ද්‍රයා සිත නියෝජනය කරනවා කියලා කියනවා. රවිගේ මේ උච්ච වීම එහෙමත් නැත්නම් සූර්යාගේ උච්ච වීම මිනිසාට බලපාන්නේ කොහොමද? මේක හොඳ ආකාරයෙන් බලපාන කාරණයක්ද? අපි මේ අලුත් අවුරුද්ද කියලා අපි මේක සමරන්නේ ඇයි එහෙම? ඔව්, විශේෂයෙන්ම දැන් මම කිව්වේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අදාළ වන්නා වූ වසරක් මේක. ඒ කියන්නේ සූර්යයා කියන්නේ ජීවයේ
අපිට දෙන එකම වස්තුව. එතකොට මේ සූර්යයා මූලික කරගෙන අපි එදා ඉඳන්ම අද වෙනකම් මම හිතන්නේ බුද්ධ කාලයට එහා පැත්තේ ඉඳන් බලපුවාම ඒ කාල සීමාවෙ ඉඳන්ම මේ සූර්යයාට දෙවියෙක් හා සමානව සැලකුම් පැවැත්තුවා. සමීර ඒ කාලේ බොහොම වටිනාම වස්තුව හැටියට සැලකුවේ සූර්යයා. ඉතින් මේ නිසා අපි සූර්යයාට නමස්කාර කිරීම සූර්ය වන්දනාව මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම මේ බුද්ධ කාලයට එහා අතීතයක් තියෙන දෙයක් මේක. ඉතින් ඒක නිසා ඒ වන්දනීය අවස්ථාව ඒ සූර්යාගේ බලවත් වීම සූර්යා මේෂ රාශිගත වීම මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම සලකපු නව වසර එදාට තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් අපි අර ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙන් ගත්තාම ක්‍රිස්තුස් වහන්සේගේ උපත්ය එක්ක එන වර්ෂ ක්‍රමය මේ මෑත දැන් අවුරුදු 2000 මේ 11ක්නේ දැන් මේ වෙනකොට. එතකොට මෙන්න මේ නව වසර සැමරීම අවුරුදු 4500කට එහා ඉඳන් මේ සූර්ය මංගල්‍ය සැමරීම සිද්ධ වෙලා තිබෙනවා. ඒ ආభాෂය තමයි අද වෙනකන් තිබෙන්නේ මේ. ඉතින් මේක සූර්යාගේ බලවත් වීම මිනිසාට විවිධාකාරයෙන් බලපානවා. ඒක එක් අයගේ කේන්ද්‍රවලට අනුකූලව බලපාන ආකාරය වෙනස් වෙනවා. රටකට බලපාන ආකාරය වෙනස් වෙනවා. ඉතින් මෙතනදී විශේෂ නමුත් පොදුවේ පිළිගන්නේ සූර්යාගේ බලවත් වීම සුබවාදී විදිහට. හේතුව තමයි සූර්යයා බලවත් වීම රටකටත් ජනතාවටත් තරමක් දුරට යහපත් ප්‍රතිඵල ඇති කරනවා. ඒක ඉතින් අර යම් හේතු සාධකත් එක්ක වෙනස් වීම සිද්ධ වෙන්නට ඉඩ කඩ තිබෙනවා. කෙසේ වෙතත් සූර්යයා බලවත් වීම ඉතාමත්ම යහපත්. ඔව්. අපි සාමාන්‍යයෙන් අපි දකින දැන් මේ අපි ජනවාරි 1 වෙනිදා දේ කතා බහ කරපු අපි අවුරුද්දක් විදියට අපි සැලකුවා. දැන් ග්‍රීක ඉගැන්වීම අනුව ග්‍රීකයන් තුලත් මේ ග්‍රහ පීඨීන් පිළිබඳව ප්‍රබලව හිතපු උදවිය. අපිට කැලෙන්ඩර් වර්ෂයට අපි ජනවාරි 1 වෙනිදා ආවත් අපි දවස් පිළිබඳව කතා බහ කරොත් සන්ඩේ, මන්ඩේ, ටියුස්ඩේ කියන මේ නම් පාවිච්චි කරන සඳුට හිමි දවස, හිරුට හිමි දවස මේ ආදී වශයෙන් කියන සංකල්ප බටහිරේ තිබුණත් මේවා අර ජ්‍යොතිෂය සමග මේ ආකාරයක අවුරුදු සමරන්න ඒගොල්ලන්ගේ වතාවත් හා ක්‍රමවේදයන් හැදිලා නැහැ. නමුත් මේ සත්‍යතාවය මේ තුල තිබෙනවා. අපි මේ සලකන සිංහල අලුත් අවුරුද්ද එසේත් නැත්නම් මේ 14 වෙනිදා උදා වෙන අවුරුද්ද විදියට ජ්‍යොතිෂානුකූලව ඔබ සඳහන් කරන මේ අවුරුද්ද කෙසේද ග්‍රහ පිහිටීම් අනුව බලවත් වෙන්නේ? ඒ ග්‍රහ වෙනසක් සිදුවීම තුළ අර හැම වසරක්ම ආරම්භ වෙනවා වගේ නැවුම් ස්වභාවයකින්ද ආරම්භ වන්නේ. මිනිස්සුන්ට කරදර ඔක්කොම අලුතෙන් පටන් ගන්නවද? කරදර ඔක්කොම ටික නිවිලා පටන් ගන්නවද? මේ සූර්ය මංගල්‍ය ආරම්භයක් කියන්නේ කොයි විදිහේද? සමීර දැන් ගොඩක් වෙලාවට මේ වර්ෂයේ ආරම්භයේදී සූර්යයා බලවත් වීමත් එක්කම මේ වසරේ තිබෙන විශේෂිත ග්‍රහ මාරු දෙකක්. ගුරු ග්‍රහයාගේ මාරුව සහ සෙනසුරු ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙන වර්ෂයක් මේක. ඉතින් හැම වර්ෂයකම මේ ගුරුගේ මාරුව සිද්ධ වෙනවා. නමුත් සෙනසුරු කියන ග්‍රහය මාරු වෙන්නේ වසර දෙකමාරකට සැරයක්. ඉතින් මේ එක් වර්ෂයක්. ඒත් එක්කම දැනට මම අර කලින් වැඩසටහන් වලදීත් ප්‍රකාශ කරපු ආකාරයට දැන් මේ ගත කරන්නේ මේ කල්පයක අවසානයේ. දැන් යුගයක් කියලා කියන්නේ වර්ෂ 1250ක්. එතකොට 1250 ඒවා හතරක් කල්පයක් හැටියට සලකනවා. ඉතින් මේ ගත කරන්නේ මේ කල්පයක අවසානයේ. ඉතින් සෑම වසරකම වගේ අපිට කියන්නේ අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ වසර ආරම්භයේදී කම්කටොළු දුරු වෙලා වාසනාව කැඳෙන සෞභාග්‍ය කැඳෙන වර්ෂයක් අපිට උදා වෙන්න කියලා. නමුත් අපිට සමහර අවස්ථා තිබෙනවා ඒ බලාපොරොත්තු වන ආකාරයට මේ දේවල් සිද්ධ නොවන අවස්ථා. ඉතින් අපිට මේ වර්ෂය තුල මම හිතන්නේ ගොඩාක් වෙලාවට අපි බොහොම දැහැමි විය යුතු වර්ෂයක්. ඒ කියන්නේ කල්පයක අවසානයේ ගත කරන වර්ෂ දෙකක් මේ තිබෙන්නේ. ඉතින් මේ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ගොඩාක්ම අපි දැහැමි ජීවිතයකට හුරු වීම ඉතාමත්ම වැදගත් සමීර. හේතුව තමයි අපි මේ ප්‍රාර්ථනා කරන සුබවාදී සිතුවිල්ල, සුබවාදී ආකල්ප, සුබවාදී මානසික තත්වය රඳා පවත්වා ගන්නට නම් ඒ දේ අපි අප්‍රේල් 14 වෙනිදා ওই සුබ නැකතින් කිරිබත් කෑල්ලක් කටට ගන්නකොට අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ වර්ෂය පුරාම බොහොම මේ ආකාරයට මේ සෞභාග්‍ය රැඳෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒත් එක්කම අපි මේ ආධ්‍යාත්මික ජීවිතය තුලත් යම්කිසි ආකාරයක සංවර්ධනයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා මේ අවුරුද්ද සුබවාදී කර ගන්නට නම්. දැන් මේ සිංහල අවුරුද්දක සිංහල හින්දු අලුත් අවුරුද්දක ආරම්භයේදී ඔබ කිව්වා වගේ අපි අලුතෙන්ම බලාපොරොත්තු ඇති කරගන්නවා මේ අවුරුද්ද කිසිම කම්කටොළු බාධාවකින් තොරව සියලුම ජනතාවට යහපතක් සෙතක් සැලසේවා කියන අභිමතාර්ථයෙන් තමයි අපි අවුරුද්ද සමරන්නේ. මේ දේවල් සඳහා නැකත් නිර්මාණය වෙලා තිබෙනවා.
මේ නැකත් සංකල්පය මොකක්ද? මේක මේ කිරීමෙන් ඇතිවන ප්‍රතිඵල මොනවාද? අරමුණු මොනවාද? ඔව් අංජලි දැන් නැකතක් නෙමෙයි අතරම කොට කියන්නේ සුබ මුහුර්තයක්. නැකත කියන එක දවස පුරාම තියෙන අවස්ථා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි නැකතක් සෑදීම ඒ කියන්නේ සුබ මුහුර්තයක් සෑදීමේදී ඔය දිනය නැකත යෝගයේ කර්ණයේ තිතිය ආදී පංචාංගයේ තිබෙනා වූ සියලුම කරුණු කාරණා පමණක් නෙමෙයි හෝරාව පංචම හෝරාව සූක්ෂම හෝරා ආදී වශයෙන් ඒ හෝරාවක් තුල එහෙම නැත්නම් පැයක් ඇතුළත තිබෙනා වූ ඒ තියෙන සුබම අවස්ථාව තමයි යොදාගන්නේ. එතනදී සුබ ග්‍රහයක දැන් අපි ගත්තාම ගුරු හෝරාව ගත්තාම ගුරුගේ පංචම හෝරාවේ සූක්ෂම ගුරුගේ සූක්ෂම හෝරාව ඒ ආදී වශයෙන් ගත්තාම ඒ ස්ථානයේ ඒ වෙලාව බලවත් වෙනවා. එතකොට මේ සුබ මුහුර්තයකදී මේ සිංහල අලුත් අවුරුද්දේ ඒ සුබ මොහොතක් එහෙම නැත්නම් සුබ මුහුර්තයක් අපි යොදා ගන්නවා අංජලි. දැන් මේ බලන්න අපි මුළු වර්ෂ පුරාම බොහෝම පීඩාකාරී ලෙස බොහෝම මානසික ආතතිය උග්‍ර විදිහට අපි ගත කරන්නේ. ඒ කියන්නේ වැඩ එක්කම හිර වෙලා සාමාන්‍ය පවුලේ එකට එකතු වෙලා කෑම වේලක් ගන්නට නැති තරමටම අද සමාජයේ කාර්යබහුල වෙලානේ. ඉතින් අර සිංහල අලුත් අවුරුද්දේ මේ ගමේ එනවා නගරේ වැඩ කරන සෑම දෙනාම ගමට යනවා. තමන්ගේ දෙමව්පියෝ බලන්නට යනවා. තමන්ගේ සහෝදර හිතවතු මුණ ගැහෙන්නට යනවා. ඉතින් මේ එකට එකතු වෙලා මුළු රටක් පමණක් නෙමෙයි දැන් අපි ඉන්දියානුවන් පවා ඒ අවස්ථාවේදී ඒ Hindu ආගමික කටයුතු ඒ ආකාරයෙන්ම එකට එකතු වෙලා එක කිරිබත් කෑල්ලක් රස බලන්නට එක මොහොතක ලිපේ ගිනි මොලවලා මුළු 365 දවසේම ලිපේ ගිනි ඇවිලිලා කෑමක් පිහෙන්නට ආශිර්වාදය ලබා ගන්නා වූ ඒ ප්‍රාර්ථනාව කරන්න වූ අවස්ථාවක්. ඉතින් මේක මුළු සකල වාසීන්ටම ඒක සුබ අවස්ථාවක්. ඉතින් එකම මොහොතක ඒ ලංකාවාසීන් සහ ඒ ඉන්දියානුවන් එකට එකතු වෙලා මම හිතන්නේ වෙනත් විදේශ රටවල් වල ඉන්න තවත් අපේ මේ ක්‍රමයට මේ දේ කරන උදවිය සිටිනවා. ඉතින් ඒ එකට එකතු වෙලා එකම ප්‍රාර්ථනාවක් කරන එකම අවස්ථාව මෙන්න මේ සිංහල අලුත් අවුරුද්ද. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. මේ සුබ මුහුර්තයක් දීලා